ඉතින් මගේ ගොවිපලට උදේ පාන්දර යනකොට මෙන්න මේ වගේ තමයි view එක තියෙන්නේ. මීදුම බාලා හරිම ලස්සනයි. උදේ වත්තට එනකොට මගදීම යාළුවෙක් හම්බෙලා පොඩි පල්ලුණු මස් කෑල්ලක් දුන්නානේ. ඒකත් අරගෙන ආවා ෆාම් හවුස් එක ඇතුලේ තියෙන මගේ පොඩි කිචන් එකට. යන්නයි හදන්නේ පල්ලුණු මස් එක්ක අද දරපාන. මේ ගොඩක් ගම්වල තියෙන්නේ අර පොර්ණු වල හදන පාන්. ඉතින් මේ පාන් වල තියෙන නැවුම් සුවඳත් එක්ක පල්ලුරු මස් කරියක් ගහගත්තාම මම හිතනවා ඒක හොඳට වැඩි මැච්චලා යයි කියලා. මේ එක තැනකින් පඩිගස් 3ක් එන්නේ. ඉතින් කවුද කියලා වෙලා දන්නවනේ. නියම සුපිරි වඩුවක් තමයි හම්බෙලා තියෙන්නේ. හොඳට මෝර පූරේ ඒකයි මේ තෙල් කෑල්ල නැත්නම් පොල් කෑල්ල හොඳ ඝනකමට තියෙනවා. මේ හොඳට මේ හොඳ පැහිච්චි ඌරෙක්. අපේ පැරැන්නෝ මේ වල්ලුරු මස් කියන එක හොඳට පරිභෝජනය කරලා තියෙනවා. මේ ඉස්සර ඉඳලම මේ වල්ලුරු මස් වලට ගොඩක් මේ ආහාර යන ආහාර රටාවක් තිබිලා තියෙනවා දේශීය සිංහලයන් ළඟ. ඇත්තටම ගත්තාම දැන් මේ වල්ලුරු මස් එක්ක මඤ්ඤොක්කා තම්බල ගත්තාම නියමයි. ඒ වගේම වල්ලුරු මස් එක්ක කුරක්කන් රොටි අපි මේ දරපාන් ගත්තට කුරක්කන් රොටි නියමට ගැලපෙනවා. ඒ වගේම තව සමහරු මේකට මේ කුරක්කන් පිට්ටුත් එක්කත් ගන්නවා. ඒ කොහොම වුණත් ඉතින් දවස් 45 බොයිලර් කුකුළුත් එක්ක ආහාර ගන්නවට වඩා මේ වගේ දෙයක් නම් සෞඛ්‍ය සම්පන්නයි කියලා කියන්න පුළුවන්. දැක්කද මේක නියමෙටම තියෙන පොල් කෑල්ල හොඳ තියෙන විශාලට වර්ධනය වුණු මේද තට්ටුවක් තියෙන තෙල් තට්ටුවක්. එයාගේ බාහිර ආවරණය හොඳට වර්ධනය වෙච්ච ඌරෙක්. මස් ටික හොඳට හොදා ගන්න ඕනේ. විවිධ මත දින පුද්ගලයන් අතර සමහර දින මේ මස් එක කපන්න කලින් හොදා ගන්න ඕනේ. කැපුවට පස්සේ හේදුවම දිය රහයි. ගන්න ඉතින් මේ මම නම් කපලා හොඳට ඒක හොදා ගන්න ඕනේ. නැත්නම් මේක මම ආස නැහැ විදිහට ආහාර ගන්න. හොඳට හොදලා තමයි මේ යන්න පටන් ගන්න. එහෙම හොදලා ගත්තු මස් එකට ඉස්සෙල්ලාම කහ කුඩු දාන්න ඕන විස බීජනාශකයක් විදියට. ඊළඟට ලුණු සහ මිරිස් කුඩු දාලා හොඳට අනා ගන්න ඕනේ. මස් එක සීසන් වෙනකල් දැන් අපි ඉතුරු වැඩ ටික කරගන්නයි තියෙන්නේ. ඒ හින්දා ඉඟුරු සුදු ලුණු කරපිංචා පොඩ්ඩක් තලලා කරලා හදා ගන්න පුළුවන් ඒ සීසන් වෙන කාලය ඇතුළත අපිට. කරපිංචා තියෙනවා, කුරුඳු පොතු තියෙනවා, සුදු ලුණු, මීලුණු, ඉඟුරු කෑල්ලක්, ඒ වගේම සීර සහ මිරිස් සැර වැඩි වෙන්න පොඩ්ඩයි මිරිස් ඒක පුත්තට එකතු කරගන්න ගන්නවා.
මේ විදිහට සුදු ලුණු ටික චොප් කර ගන්න ඕනේ. ළඟට විලුණු ගෙඩියත් මේ වගේ ඉදාවට සුපුරා ගමු. මේ සේර වලින් තමයි හොඳ සුවඳක් එන්නේ මස් එකට. ඒ සේර අනිවාර්යයෙන්ම යොදා ගන්න. ඒ වගේම ඉඟුරු කෑල්ල, ඒ වගේම මේ වගේ කුරුඳු පොත්තක් එක් කරන්නත් අමතක කරගන්න එපා. එකතු කරගන්න ඕනේ. ඉතින් ඉඟුරු ටික අපි චොප් කරගන්නවා කුඩා කුඩා කෑලි වලට. තාච්චියක් බෙදලා මේ වගේ අමු 3-5 දාලා ඒක කළු පාට වෙනකන් කඩු කුඩු බවට පත් කර ගන්න ඕනේ. හොඳට කළු පාට ආවට පස්සේ තමයි ඒකේ වර්ණය අපිට ගන්න පුළුවන් වෙන්නේ මස් එකේ නියම ක්වොලිටි එක ගන්න නම්. දැන් ඕකේ හොඳට සීසන් වෙන්න දාලා තියෙන්නේ. ඒට අමතරව අපි මේ 3-5 ටික සහ ලුණු කරපිංචා රම්පේ අවශ්‍ය කලමනාටි හොඳට චොප් කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ ඊට අමතරව අපි කළු කුඩු එකත් හදාගත්තා. දැන් ඉතින් පෝක් කරිය ගහන්න තියෙන්නේ. මේක තෙල් ටිකක් අපි චාර්ජර් දාලා ඉබේ තියලා රත් කරලා ඒකට තමයි මේ මේවා ටික දාගන්න ඕනේ. පොඩ්ඩක් ඔය විදිහට බොයිල් වෙන්න දෙන්න ඕනේ තෙල් ටික. එකපාරම එකට රම්පේ කරපිංච දාන්න හොඳ නැහැ. ඒ තෙල් එක හොඳ ගානට රත් වේගෙන එනවා. එතකොට අපි මෙන්න මේ විදිහට චොප් කරගත්තු අපේ ලුණු ඒ සියලුම දේවල් මේකට දාගන්න ඕනේ. ඒකටම හිරිස් කුඩු ටිකක් එකතු කරගන්න ඕනේ. පොඩ්ඩක් පාට වැටෙන්න. කලවම් කරගන්න. හොඳට ලුණු ටික රන්වන් පාට වේගෙන එනකොට තමයි අපි මේකට මස් ටික එකතු කරගන්න ඕනේ.
දානට එනකොට අපි ඊළඟට හදාගත්තු අලු කුඩු ටික මේකට දාගන්න ඕනේ. තවම අපි වතුර පොඩ්ඩක්වත් මේකට මික්ස් කරේ නෑ. මේ මස් වල තියෙන වතුරෙන්ම තමයි මේක කුක් වෙන්නේ. ඊළඟට අපි පොඩ්ඩක් එකතු කරනවා. දැනට මේ විදිහට තමයි මේක කරන්නේ. ඉතින් ෆාම් හවුස් එකට ආව වෙලාවට මේ විදිහට පොඩි පෝක් කරියක් එහෙම ගහගෙන දරපාන් කෑල්ලක් එක්ක පොඩ්ඩක් වෙනස් විදිහක ආහාරයක් ගන්න ලැබෙනවා. ඒකත් ඇත්තටම හරි හොඳයි. මොකද හැමදාම අපි ගන්න මේ ගෙදර කෑම වලට වඩා පොඩි වෙනසකටත් එක්ක. ඉතින් හොඳට කුක් වෙන්න දෙන්න ඕනේ. මස් වලින්ම දැන් වතුර උනලා තියෙන්නේ. ඒ වතුර පොඩ්ඩක් වගේ එකතු කරගත්තා. මස් එක තැම්බෙන්න ඕනේ නේද? අපි මේක පොඩ්ඩක් මුලියකින් වහලා තියන්න ඕනේ. වල්ලුර මස් වලට ගොරක දාන්න එපා කියනවා. මොකද මේ හයි වෙනවා මස් එක. ඒ නිසා සාමාන්‍යයෙන් දාන්න කියන්නේ සියමල. ගොරක දැම්මොත් මස් එක හයි වෙන හින්දා සාමාන්‍යයෙන් සියමල තමයි උණු මස් වලට දාන්නේ. හැබැයි ඒකට පොඩි විකල්පයක් තියෙනවා. දැන් සියඹලා නැත්තම් නිසා තමයි මේ ගොරක යෙදුවේ. ඒකට පොඩි විකල්පයක් තියෙනවා. දීගෙන එනකොට චූටි සීනි හැන්දක් චූටි ප්‍රමාණයක් දාන්න. මස් එක මෙලෙක් වෙනවා. අය නියමෙටම මස් එක මෙලෙක් වෙන්න කියලා පොල් කෑලි විනාගිරි හොය දඟලන්න දෙයක් නැහැ. ඒ වගේ පොඩි සීනි හැඳි භාගයක් මේකට එකතු කරන්න. මස් එක නිකන් අති පොඩි වෙන ගන්නට මෙලෙක් වෙනවා නියමයි. ඉතින් වැඩි ඒ විදිහට සිද්ධ වෙන්න ඇරලා අපි යනවා තරපාන් හොයන්න. සුපිරි රෝස් පාන් ටිකකුත් හම්බුණා. මේකට දැන් දාපු රස්නේ පිටි මේත් එක්ක ලෝක කරියත් අවසන් වෙමින් හැදිලා ඉතින් ඔන්න ඔය විදිහට අපි අන්තිමේට පෝක් කරිය හදාගත්තා. දැන් ඉතින් වත්තට වෙලා මේක නිදහසේ තැනක වාඩි වෙලා රස බලන්නයි මේ සූදානම් වෙන්නේ. Memang. Super dia. හොඳට මේ තෙල් කෑල්ල ඇවිල්ලා තියෙනවා. මේ හයිය නෑ, හරිම මෙලෙක්. මේ විශේෂයෙන්ම අර ගස් ලැබු කෑල්ලක් හොයාගන්න බැයි නම් මේක මෙලෙක් වෙන්න දාන්න. එහෙම නැත්නම් විනාගිරි හොයාගන්න බැයි නම් කරන්න තියෙන සරලම වැඩේ තමයි මේ සීනි හැඳි භාගයක් දාන එක. සීනි හැඳි භාගයක් දාපු ගමන් මේක හොඳට මෙලෙක් වෙනවා. හරිම රසයි. එනිමයි අවුරුදු ගාණක් කොළඹට වෙලා ඒ කතා කරපු කාර්ය බහුල ජීවිතයත් එක්ක බලද්දී මේ විදිහට වත්තට ඇවිල්ලා නිදහසින් රසට කැම ටිකක් හදාගෙන කාලා ඒ පරිසරයේ තියෙන නැවුම් අත්දැකීමත් එක්ක ජීවත් වෙන්න තියෙනවා නම් කොච්චර හොඳද කියලා හිතෙනවා. දැන් මේ නිදහස ජීවිතේ භුක්ති විඳින්න මේ වගේ ගමකට ඇවිල්ලා නිදහසේ ඉන්නයි ජීවිතය සඳහා සමය ගත කරන කට්ටියන්ට හොඳ අවස්ථාවක් තියෙනවා. එන්න ගම්වලට ඇවිල්ලා ඒ තමන්ගේ කියන ඉඩකඩම් වල නැවත වගා කටයුතු ඒ ආරම්භ කරන්න. ඒකට පෙන්ෂන් එනකල් ඉන්න ඕනේ නැහැ, රිටයර් වෙනකල් ඉන්න ඕනේ නැහැ. ඇවිල්ලා මේ වගා කටයුතු ආරම්භ කරන්න. එතකොට ඔයාලා ඒ නියම රිටයර් වෙන වාසිය වෙද්දී ඒ වගේ පොල් වල පළදාව වෙනත් භෝග පළදාවල් ලබා ගන්න පුළුවන්. ඉතින් තමන්ගේ ඉඩම් වගා කරගෙන රටේ ආර්ථිකයටත් දායක වෙන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් අපි හමු වෙමු. රැඳින්න අපිත් එක්ක outdoor Ceylon with Gayan ටියුබ් නාලිකාවත් එක්ක